සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. අපි හැමෝටම සුන්දර කාල තියෙනවනේ. ඒ වගේම අසුන්දර අමිහිරි කාලක් තියෙනවා. හැබැයි මේ වගේ අමිහිරි අසුන්දර කාලයක් නම් ඔබේ ජීවිතය තුළ ඔබට ලැබිලා නැතු ඇති. ඒ වගේම එහෙම ජීවිතයක් ලැබෙන්නත් එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්නේ නයිජීරියානු කාන්තාවක් වන අවේලි අයිඩියල් ගැන. මට මගේ වයස මාස 7ේදී මගේ අම්මව මාව දාලා වෙන පිරිමි කෙනෙක් එක්ක යනවා. මගේ තාත්තා වෙන ගෑනු කෙනෙක් ගෙදරට ගෙනාවා. ඉතින් ඒ මගේ කුඩම්මා. ඉතින් කුඩම්මත් එක්ක තමයි මට ජීවිතේ වැඩි කාලයක් ගෙවන්න සිද්ධ වුණේ. මගේ වයස කොච්චර පොඩි වුණත් කුඩම්මා මට වැඩ දෙන එක නම් නැවැත්තුවේ නැහැ. දවස පුරාම ගෙදර වැඩ ඔක්කොම කරේ මම තමයි. සමහරක් දවසට ගෙදර පාටිස් තියන. මේ පාටි තියෙන දවස්වලට ගොඩක් රෑ වෙනකන් මට වැඩ කරන්න සිද්ධ වුණා. එහෙම වැඩ කරේ නැත්තම් මට ගොඩාක් වද හිංසාවලට මුහුණ දෙන්න සිද්ධ වුණු දවස් අනන්තයි අප්‍රමාණයි. සමහර දවසට මට කන්න දෙන්නෙත් නැහැ. ඉතින් මට බඩගිනි වුණාම බැරිම තැන මම දවසක් බල්ලට දාපු කෑමකින් කොටසක් කෑවා. ඉතින් මේ කෑම කනෝ දැකලා අල්ලපු ගෙදර පිරිමි ළමයා මට කතා කරලා කිව්වා ඇයි ඔයා බල්ලට දාපු කෑමකින් කෑම කෑවේ කියලා. ඉතින් මගේ විස්තරය මම ඒගොල්ලන්ට කිව්වම එයාලගේ අම්මා මට කෑම දෙන්න පොරොන්දු වුණා. ඉතින් ඔය විදියට කාලේ ගෙවිගෙන ආවා. දවසක් මට මතකයි මගේ කුඩම්මා මගේ රහස් ප්‍රදේශයට ගම්මිරිස් කුඩු දාලා ඊට පස්සේ මාව වැසිකිළිය ඇතුළට දාලා දොර වහලා දවස් කීපයක් තිබ්බා. මං එළියට එන්න කීප සැරයක් උත්සාහ කරත් මට එළියට එන්න දුන්නේ නැහැ. මං පස්සේ එළියට ආවට පස්සේ මම ඒක මගේ තාත්තට කිව්වා. තාත්තා කිසි ගාණක් ගත්තේ නැහැ මම මොනවද කිව්වේවත් කියලා. මටම හරිම දුකයි මං කාටද කියන්නේවත් කියලා මට හිතා ගන්න බැරුව මම හිටියේ. මම හෙළන කඳුලක් ගානේ මම හිතුවේ ඒ කඳුළු මම අනාගතයේදී මාලිගාවක් කරනවා කියලා. මට ඕන වුණා මේ දුක්බර ජීවිතෙන් එළියට ඇවිල්ලා මගේම අලුත් ජීවිතයක් හදාගන්න. මගේ එකම ඩ්‍රීම් එක උනේ ලෝය කෙනෙක් වෙන්න. නීතිඥවරියක් වන්න. ඒ වෙනුවෙන් මම කැප වෙලා මහන්සි වෙලා එක දිගට මගේ ශක්තිය හීන නොවන විදියට එක දිගට වැඩ කරා. එන ප්‍රශ්න හැම දෙයකම මූණ දුන්නා. හැබැයි මගේ හීනයක් නොවන විදියට ඒක යථාර්ථයක් වෙනකම්ම මං වැඩ කරා. අද මම නීතිඥවරයෙක්. ඒ වගේම මේ තරුණ කුඩා ගැහැණු දරුවන් වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින අති දක්ෂ නීතිඥවරයෙක්. සහෝදරියනි, ඔබත් ඔබගේ ජීවිතයේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒව කිසි දෙයක් අදට වළංගු නැහැ. ඔබ හැම තිස්සෙම හිතට ගන්න අවේලි අයිඩියල් කොහොමද එයාගේ ජීවිතය ගොඩනගා ගත්තේ කියලා. ඒ වගේම ජීවිතේ කටුකත්තය පන්නරයක් කරගන්න උත්සාහ කරන්න. ඔයා වැටෙන මොහොතක් පාසා අවේලි අයිඩියල් සිහියට ගන්න. ඔයා දන්නේ කවුද කියලා? දැන් ලෝය කෙනෙක් නේද? ඔබ වෙනුවෙන් කතා කරන ලෝය කෙනෙක් ඉන්නවනේ නේද? දුක් විඳපු ලෝය කෙනෙක් ඉන්නවනේ. අන්න එයාව හිතට ගන්න. ඒ වගේම ඔබේ හීනවලට පණක් තියෙනවා කියලා හිතර ගන්න. හීනවලට දුවන්. හීන පස්සේ දුවන්.
හීන පස්සේ දුවනකොට හීන සැබෑ වෙනවා. ඒකයි කියන්නේ හීන වලට පණක් තියනවා කියලා.